Hello friends, ආදරෙන් පිළිගන්නවා හැමෝම මගේ channel එකට. ඔන්න ඉතින් මම අද මේ වීඩියෝ අරන් ආවේ කොහොමද හරියට custom room එකක් හදන්නේ කියලා. එහෙනම් ඉතින් අද වැඩි කතා නැතුව බලමු කොහොමද ඒ custom room එක හරියට headset වල දාලා wall unlimited එක දාලා හදන්නේ කොහොමද කියලා බලමු. හරි friends, මම කලින් වීඩියෝ එකනොත් කිව්වා ඔයගොල්ලොන්ට weekly දිනා ගන්න ඕන. ආරෙම ඔයගොල්ලෝ මට subscribers 100 යන්න උදව් කරන්න. 100 අනුගියොත් එම අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට මම මේ වීක්ලියක් එක්කෙනෙක්ට දාලා දෙනවා. ඒ දෙන්න විදිය මම කලින් වීඩියෝ එකට කිව්වා. 100 කට පස්සේ මම ඔයගොල්ලන්ට කියන්න. එහෙනම් ඉතින් යමු වැඩි කරන්න බලමු කොහොමද මේ custom room එකක් හරියටම නිවැරදිව කොහොමද හදන්නේ කියලා. එහෙනම් යමු අද අපේ වීඩියෝ එකට. let's go. Okay friends, මේගොල්ලෝ දන්නා නම් custom හදන්න ඉස්සර නම් අපිට custom card ඕන නෝ. දැන් නම් මේ අලුත් update එකෙන් පස්සේ ඔයගොල්ලෝ custom card එකක් ඕන වෙන්නේ නැහැ. එන්නේ ඇතිතරම් custom ගහන්න ඕන නම් එන custom card ඕන නැහැ. ඒ කියන්නේ custom එක හදන්න custom card ඕනේ නැහැ. ඒගොල්ලෝ මෙතනින් custom වලට join වෙන්නත් පුළුවන්. එහෙම නැතු දැන් අද වීඩියෝ එකෙන් මම බලන්නේ කොහොමද custom එකක් හරිය විදිහට create කරන්න කියලානේ. එහෙනම් අපි මෙතනින් click කරන්න custom create කියන එක. ඒ create click කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් උඩින්ම තියෙනවා room ඒ හදන කෙනාගේ නම. ඊට පස්සේ යටින් දෙන password කියලා. password එක අනිවාර්යෙන් දෙන්න නැත්නම් එහෙම කොහෙද ඕනද කට්ටියක් එනවා මේ custom එකකට එනවා. එහෙනම් ඒගොල්ලෝ අනිවාර්යෙන් අංක විතරක් තියෙන password එකක් ගන්න. ඒ කියන්නේ මේ අංකවල මාරු ගන්න අංක විතරක් තියෙන password එකක් මාරු කරලා දාගන්න. මොකක්ද කියලා බලන්න ඔය ඒක ඔබා ගන්න. ඊට පස්සේ මෙතනින් map එක ඕනේ. map එක වල select කරන්න බර්මුඩා නම් බර්මුඩා නැත්තම් මේ අනිත් map එක map එක දෙන්න පුළුවන්. just මෙතනින් ඔයගොල්ලන්ට අයියා team mode එක. ඒ කියන්නේ soloද duoද squad 6 or 6 කියලා. ඒ කියන්නේ solo කියන්නේ දෙන්නයි play කරන්න පුළුවන්. ඒ කියන්නේ players ලා දෙන්නටයි play කරන්න පුළුවන්. ඒ කියන්නේ 1 vs 1 එක. duo කියන්නේ 2 vs 2 එකක්. ඒ කියන්නේ දෙන්න තමයි දෙපැත්තෙන් play කරන්න පුළුවන්. ස්ක්වාඩ් කියන්නේ 4 දෙනා ප්ලේ කරන්න පුළුවන්. ගන්න ස්ක්වාඩ් කියන්නේ 6 vs 6 කියන්නේ මේ දෙපැත්තේ 6 දෙනා ප්ලේ කර හැකියි. ඊට පස්සේ මෙන්න දෙන්න මිනිමල් ලෙවල් එක ඔයගොල්ලෝ ඒව නම් පුත් ගන්න යන්න එපා. මෙන්න ස්පෙක්ටර්ස් කියන එක ඔයගොල්ලෝ එකට දාගන්න. ඒක ඔයගොල්ලෝ ඉන්න අනුව දාගන්න. මම මෙතන ස්ක්වාඩ් දාලා මේකෙන් ගේම් කියන එකට යනවා. ගේම් මෝඩ් එකට. ඊට මෙතන රවුන්ඩ් ගන්න ඔයගොල්ලෝ සිලෙක්ට් කරන්න තියෙනවා. මේක 7 දාන්න. මේ ඩිෆරන්ට් කොයින් කියන එක ඔයගොල්ලෝ උඩරින්ම දාගන්න. ඒ කියන්නේ 9950 දාගන්න. ඊට අනිත්ව මාරු කරන්න යන්න එපා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඇමෝ ලිමිට් එක, ඒ කියන්නේ ඇමෝ ලිමිට් එක නෝ කරගන්න ඕන. නැත්නම් එහෙම ඔයගොල්ලන්ගේ වෝල් ඉවර වෙනවා. ඒ කියන්නේ වෝල් 3ක් ගත්තොත් වෝල් 3යි ගහන්න පුළුවන්. එකක් ගත්තොත් එහෙම අර ගොඩ ගහගෙන යන්න බෑ. වෝල් 3යි ගහන්න පුළුවන්. 3ක් ගත්තොත් එකක් ගත්තොත් එකයි ගහන්න පුළුවන්. ඒ හන්ද මෙතනින් ඇමෝ ලිමිට් කියන එක නෝ දෙන්න. ඊට පස්සේ තව පල්ලෙහාට ගියාට පස්සේ මෙතනින් දෙනවා හෙඩ්ෂොට් කියලා එකක්. මේ යටම තියෙනවා. ඒක ඔයගොල්ලෝ නෝ දුන්නොත් ඔයගොල්ලෝ ගහන ෂොට් එක බොඩියට වදින. ඒ කියන්නේ ඇඟට ගැව්වහම ඩැමේජ් වෙනවා. එන්නේ ඔලුවට ගහුවා ඩැමේජ් වෙනවා. ඇඟට ගහුවා ඩැමේජ් වෙනවා. මෙතන යස් දින්නොත් එන්නේ ඔලුවට වදින ෂොට් එක විතරයි. ඒ කියන්නේ හෙඩ්ෂොට් එක විතරයි ඒකට ගන්නෙ. ඇඟට වැදුනොට ඩැමේජ් වෙන්නේ නැහැ. ඒක තමයි එකකින් ඒ කියන්නේ හෙඩ්ෂොට් ඔන්ලි දැම්මහම මේ ඇඟට ගැව්වහම ඩැමේජ් වෙන්නේ නැහැ. ඒක දාන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ දානවා දාන්න නැත්තම් අවුලක් නැහැ. අනිවාර්යෙන්ම ඇමෝ ලිමිට් එක නෝ කියලා දාගන්න. ඊට පස්සේ මෙන්න දෙනවා ෆැක්ටර්ස් කියලා. ඒක මුකුත් ගන්න දෙන්නේ නැහැ. ඒක ස්පෙෂල් සෙටින් කියලා තියෙනවා. මේකෙන් තමයි ඔයගොල්ලන්ට ඕන ගන් ටික දාන්න තියෙන්නේ. මෙන්න උඩ තියෙනවා මේ ටික් එක ටික් එක දැම්මම පස්සේ ඔයගොල්ලන්ට ඕන ගන් ටික මේකෙන් සිලෙක්ට් කරගන්න. දැන් මේ ටික එක අයින් කරාම මේ ගන් එක ඒක පෙන්නේ මැච් එකේදී පෙන්වන්නේ නැහැ. ටික එක දැම්මොත් තමයි මේ මැච් එකේදී ඒක පෙන්වන්නේ. දැන් ඩෙසර්ට් ඊගල් එක ඕනනේ. එහෙනම් ඒක කොහොම කරාම පෙන්නේ මැච් එකේදී ඩෙසර්ට් ඊගල් එක ගන්න බෑ. ගන්න එතනින් දෙන්නේ නැහැ. ඊට පස්සේ ටික දැම්මොත් විතරයි ඔයගොල්ලන්ට ඒ ඩෙසර්ට් ඊගල් ගන්න පුළුවන් වෙන්නේ. ඒ ඔයගොල්ලන්ට ඕන ගන්න ටික මෙතනින් සිලෙක්ට් කරලා මෙතනින් පල්ලෙහාටම ගියාට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා වෙස්ට් එක එහෙම. ඒ කියන්නේ ඔය තියෙන ඇංගල ගන්න බෝගේම තියෙන්නේ බෝම්බ එහෙම. ඉතින් ඒ ටික අයින් කරනවා. ග්‍රැනේඩ් කියන එක, මේ ෆ්ලෑෂ් බීම් එක, ස්මෝක් ග්‍රැනේඩ් එක ඔය ඔක්කොම ටික අයින් කරන්න.
ඒ තුන අයින් කරාට පස්සේ හරිය ඒ කට්ටට උඩට ගෙනෙට්ටීම දාන්න බෑ. ඒක හොර කරලා එහෙම ගහන්න බෑ. හරි මේ බ්ලූ වෝල් එක මේක පල්ලෙහාටම දාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන යට දෙනවා create room කියලා එක. ඊට පස්සේ ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔන්නගේ හරියට custom room එක හදාගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඕන තව edit කරන්න ඕන මෙන්න තියෙන setting mark එකේ ක්ලික් කරාට පස්සේ ආය ඔයගොල්ලන්ට මේක ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන් වැරදි වෙනවා. හරි එහෙනම් ඔයගොල්ලෝ මෙතනින් confirm දීලා ඔයගොල්ලෝ custom එක යාළුවොත් එක්ක ගහන්න. හරියට. හරි ඉතින් ඔයගොල්ලන්ට ওই විදිහට හදාගත්තු custom room එකට කට්ට ඔයගොල්ලන්ගේ යාළුවෝ ගෙන්න ගන්න ඕන. මෙන්න මෙතන start කියන බටන උඩින් තියෙනවා invite friend කියලා බටන. ඒක ක්ලික් කරන්න. ඊපස්සේ මෙතනින් ඉන්න ඔයගොල්ලන්ගේ යාළුවාට මෙතන invite එකක් දාන්න ඉතින් invite එකක් දාගන්න පුළුවන්. හරියට. ඔන්න ඔය තමයි ඉතින් අදගෙන ආපු වීඩියෝ එක. කොහොමද ඉතින් අදගෙන ආපු වීඩියෝ එක? ඔයාලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මං කිව්වා ඔයගොල්ලෝ වීක්ලි දිනා ගන්න ඕන නම් අනිවාර්යෙන්ම මට සබ්ස්ක්‍රයිබර්ලා 100 යන්න උදව් කරන්න. දැන් ඉතින් මම ආතර කියෙන් එන්නම්. එහෙනම් හැමෝටම good bye.